මුලින්ම පහළ වෙන්නේ කර්මයේද සත්වයාද? මුලින්ම පහළ වීමක් කියලා එකක් නෑ බුදුදහමේ හැටියට. ථේරවාද ධර්මයේ හැටියට. ඒ කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආරම්භයක් මම කියන්නම් තියෙනවා හොයලා වැඩක් නෑ එකක්. ආරම්භයක් තියෙනවා පේන්නේ නෑ. කො බුදුන්ට පේනුණා අපිට පේන්නේ නෑ. නැත්නම් බුදුන්ට පේනුනේත් නෑ. එහෙම වුණොත් එහෙම වෙනම ප්‍රශ්නයක් එනවා. ෆන්ඩමෙන්ටල් එරර් එකක් එනවා ථේරවාදයේ ඇතුළෙම. බුදුරජාණන් වහන්සේගේ සර්වඥත්වය පිළිබඳ. ඊට පස්සේ තුන්වෙනි එක ආරම්භයක් නැහැ. ඔය තුනෙන් ථේරවාදීන් ඉන්නේ දේශනාවේ එන්නේ ආරම්භයක් නැහැ කියන තැනට. ඒකට සූත්‍ර තියෙනවා. අවිද්‍යාවේ මුල මෙතෙන් මේන් ප්‍රථම අවිද්‍යාව නොතිබුණායයි කියන්න බෑ. ආරම්භයක් ඇත කියලා කියන්නේ යම් කිසි කල්ප කෝටි ලක්ෂ ගානකට කලින් හරි ආරම්භයක් තියනවා කියන ඉතින් එහාට අවිද්‍යාව නැහැ නේ. සසර කාගේ හරි කමන්නේ. දේශනා වෙන අවිජ්ජා සූත්‍රය, තණ්හා සූත්‍රය, අංගුත්තර නිකාය දසක නිපාතේ මට මතක හිටියේ. අවිද්‍යා සූත්‍රයේ භව තෘෂ්ණා, භව තණ්හා සූත්‍රය. අවිජ්ජා කියලා ගන්න එපා පාලියෙන්. අවිජ්ජා සුත්තං, භව තණ්හා සුත්තං. ඊට පස්සේ සූත්‍රයක් තිබිලා තිනවා භව දිට්ඨි සූත්‍රය කියලා එකක්. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය කෝට් කරනවා. මේ සූත්‍රයේ මෙසේ තිබුණා කියලා අද වෙනකොට ත්‍රිපිටක පාළි ඒ සූත්‍රය හොයාගන්නට නැහැ. ඒක භව දිට්ඨි සූත්‍රය කියලා කියනවා. ඉතින් ඒ සූත්‍ර දෙකේ කියනවා මෙතනින් පෙර අවිද්‍යාව තිබුණ නැහැ යයි නොක් කියන්න බෑ. එහෙම කාලයක් තිබිලා නැහැ. මෙතනින් පෙර භව තෘෂ්ණාව තිබුණ නැහැ. භව තෘෂ්ණාව පසුව හටගත්තා. ඊතෝ පුබ්බේ නාහෝසි. යයි නොකිය යුතුයි. එහෙම එකක් නැහැ. පස්සේ හටගත්තා කියලා එකක් නැහැ. ඒ කියන්නේ මේක දිගටම තිබිලා තියෙනවා. ආරම්භය තිබුණොත් වෙන ප්‍රශ්න ටික ඒක වෙනම ප්‍රශ්න ටික. ආරම්භය මම නිකන් කියන ආරම්භයක් තිබුණොත් බුදුදහමක් නැහැ. ඔන්න ඔක තමයි කොටිම කතාව. ආරම්භයක් තිබුණොත් බුදුදහමක් නැහැ. මම ඒ කියනනම් ඉස්සෙල්ලම ටක් ගාලා හිතන්නකෝ. දැන් අපි බෞද්ධ වශයෙන් ථේරවාද දර්ශනය ඉගෙන ගන්න. ථේරවාද දර්ශනය කරනවා ථේරවාදයේ මත පිට කතා කරා. ථේරවාදයේ මූලික සංකල්ප මත. මොකද්ද මේ මූලික සංකල්ප? මනුස්ස භවයේ උපදින්නට මොකද්ද තියෙන අවශ්‍යම අංගය? කුසල කර්ම. තිරිසන් භවයේ උපදින්නට අකුසල කර්ම. මං අහනවා කුසල කර්මයකින් තොරව මිනිස්සෙක් විය හැකිද? අකුසල කර්මයකින් තොරව මිනිස්සෙක් විය හැකිද? තිරිසනෙක් විය හැකිද? බෑ. මුලින්ම ආරම්භයක් තිබුණා නම් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ මොන භවයෙන්ද පටන් ගත්තේ? මනුස්ස භවයෙන් නම් කුසලයකින් තොරව මිනිස්සෙක් වී ඇත. එහෙනම් දැන් කුසල් කරලා තේරුමක් නැහැ නේ. කුසල් නැතුව මිනිස්සෙක් වෙලානේ. හරිනේ. තිරිසනෙක් නම් අකුසලයකින් තොරව මිනිස්සෙක් වී තිරිසනෙක් වී ඇත. අකුසල් කිරීමේ මරකලා තේරුමක් නැහැ. තිරිසනෙක් වෙන්න පුළුවන්. මොකද හේතුව මුලේ ඒ පළවෙනි භවයට විතරක් ඒක වළංගු වෙලා අනිත් භවයට වළංගු නොවෙන්නට මොකද්ද පදනම? එහෙනම් කිය එහෙම නම් මුල්ම භවයේ අවීචියෙන් පටන් ගන්න වෙන්නේ අපිට. අවීචි මහා නරකයෙන් එහෙම පටන් අරගෙන එහෙම එන්නවා. පදනක් නැහැ. සසර ආරම්භයක් තිබුණොත් නිවනක් නැහැ. නිවන යනු කවරක්ද? හේතු නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වෙනවා. දුකේ අනුත්පාද නිරෝධය. හේතු නිරුද්ධ කිරීමෙන් මොකද්ද හේතු? තෘෂ්ණා, කර්ම, අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් නිවනටපත් වේ. ආරම්භයක් තිබුණොත් පළවෙනියෙන් පහළ වෙච්ච සිත රූපය ඒක දුකක්ද සැපද? පංච උපාදානස්කන්ධය දුකක්. දුකක පහළ වීම. පළවෙනි දුක පහළ වෙලා තියෙන්නේ බලන්න. පළවෙනි දුක පහළ වෙලා තියෙන්නේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම කලින් තිබිලාද? නැහැ. හේතුන්ගෙන් තොරව දුක හටගෙන ඇත. දැන් ඔන්න අපි මහන්සි වෙලා රහත් වෙනවා මේක කෙලිස් කපලා. දැන් කොහොමද අපි ගැරන් කරන්නේ? දැන් කෙලිස් නැති වෙලා නිවන් දැක්කනේ. කවදා හරි දවසක මේ ස්කන්ධයෝ නැවත හටගන්නේ නැද්ද? ඇයි පළවෙනි එක හටගෙන තියෙන හේතු රහිතව? පළවෙනි ස්කන්ධයෝ පහළ වෙනවා. ස්කන්ධයක් තියෙනවනේ මුලින්ම. ඒ පහළලා තියෙන අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම තිබිලාද? නෑනේ. කෙලින්මනේ පහළලා තියෙන්නේ. දැන් අපි අද රහත් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම දුරු කරාමනේ දුක කෙලවර කරන්නේ. ඔන්න රහත් වුණා කියලා හිතන්නකෝ. දැන් අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම නැහැ. කවදා හරි දවසක
මේ సంతානේ නැවත හටගන්නේ නැහැ කියලා ගැරන්ට් කරන්න පුළුවන්ද අපිට? ඇයි පළවෙනි දුක පහළලා තියෙන හේතුව නැතුව නම් ආයෙ පටන් ගන්න පුළුවන් නෙමෙයි. නිවනක් නැහැ. ඒ නිසා ඒක වැදගත් ප්‍රශ්නයක්, විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. සසර මුලක් තිබුණොත් බුදුදහමක් නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුබ්බාකෝටි නපඤ්ඤායති කියලා කියන්නේ පැනවෙන්නේ නැහැ. බැලුවට පේන්නේ නැහැ කියන එකක්වත් බලලා වැඩක් නැහැ කියන එකක්වත් නෙමෙයි. නැහැ. තිබුණොත් දේශනාවල පදනම් නැහැ. පළවෙනි භවය උත්තර දෙන්නට බෑ. දිවනටපත් වුණාම නැවත දුකට උපදීද? ස්ථිර උත්තරයක් නැහැ. පළවෙනි නාම රූපයන් අහේතුකව හටගත්තේ පළවෙනි නාම රූපය අසංකතයි. අසංකත නාම රූපය බිඳෙන්නේ ඇයි? ප්‍රශ්න ගොඩක්. බුදුදහමේ පදනම් නැති වෙන. නමුත් මේක කොච්චර කිව්වා සමහරලාවට හිතට දැනෙන්නට පුළුවන්. කොහොමද මේක වෙන්නේ? ආරම්භයක් නැතුව යන එකක් වෙන්නේ කොහොමද? බුදුරණන් වහන්සේ කොහොමද හටගන්න සියල්ලම බිඳෙනවා ආදී ලෙසට දේශනා කරේ එසේනම්? ඒ නිසා තේරවාදයේ හැටියට ආරම්භයක් නැත. කොහොමද මේක තේරුම් ගන්නේ? මේක විසඳෙන්නේ නැද්ද? විසඳෙනවා. ඒක විසඳෙන්නේ කාංකා විතරන විසුද්ධි අවස්ථාවේ. මම ලොකු දේශනාවක් කරා අන්තිමට. මේ ඒතරක් තියෙන අර්ථය මෙහෙමයි. යම් කිසි ධර්ම પરම්පරාවක ආරම්භයක් නැතිනම් මනම් if කියලා ගන්න. නැතිනම් කිසිම විටක එහි ආරම්භයක් නැති බව ප්‍රත්‍යක්ෂ කළ නොහැකි. ආරම්භයක් ඇතිනම් බලන්න පුළුවන් මුල. ආරම්භයක් නැතිව ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. බලලා පුළුවන් ප්‍රත්‍යක්ෂ. කොච්චර බැලුවොත් නෑ කොච්චර බැලුවොත්. තව හිතෙනවා. තව ගියොත් කොච්චර බැලුවොත් ආරම්භයක් නැතිනම් ඒක ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ. මුල ඒ කියන්නේ මුලක් නැහැ නේද? කොච්චර බැලුවත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නෙවෙයි. ආරම්භයක් නැති ධර්ම પરම්පරාවක ආරම්භයක් නැති බව තේරුම් ගන්න තියෙන එකම ක්‍රමය ආරම්භයක් තිබිය නොහැකි කියන අවබෝධයට පැමිණීම. ආරම්භයක් තිබිය හැකි සම්භාවිතාවක් නැහැ කියලා තේරුම් ගැනීම. ඒක තමයි එකම ක්‍රමය. ඒක තමයි කාංකා විතරන විසුද්ධියේ තේරුම් ගන්න. පටිච්චසමුප්පාදයේ මෙනෙහි කරනකොට නැවත භව තුනක් අල්ලලා මෙනෙහි කරනකොට ඔහුට තේරෙනවා කිසිදු විඥානයක්. ඒක පෙර භවයේ පසුව බලන්න ඕනේ නැහැ. බලන්න අවශ්‍යම නැහැ. කිසිදු විඥානයක් කර්මයකින් තොරව හටගත නොහැකි කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධයට පැමිණ. ඒක ප්‍රත්‍යක්ෂයක්. හැබැයි අනුමානයේ මිශ්‍රයි. ඒකට කියන්න වෙන්නේ ඉන්ඩක්ටිව් කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි කොටසක් දිහා නැවත බලලා සාම්පලයක් දිසා ඒක ජෙනරලයිස් වෙනවා හිතට. ඒක කොච්චර සාධාරණද කියලා අහුවොත් ඒක ඒ වෙලාවේ යෝගියාට හිතට ප්‍රත්‍යක්ෂව දැනෙන දෙයක්. එදාට කොච්චර තර්කණයෙන් හිතුවත් ඒ හේතුඵල සම්බන්ධයේ වැටහුණු මනසට කර්මයකින් තොරව විඥානයක් පහළ විය නොහැකි කියන ප්‍රත්‍යක්ෂ දැනුම එනවා. මේ දැනුම නැතුව ප්‍රත්‍යක්ෂව විඥානය හටගන්නේ කර්මයෙන් නිසා කියන එක බුදුන් කියන නිසා විශ්වාස කරලා මම අහුවොත් ආර්යයන් වහන්සේ කෙනෙක් පෙර භවයක් තියෙන භව පසු භවයක් තියෙන භව කෙලස් තිබුණොත් විශ්වාස කරන්නේ බුද්ධ වචනේ මතද? තමන් අවබෝධ කරගන්න. තමන් අවබෝධ කරගන්න නැත්නම් ආර්ය භාවයේ ප්‍රශ්නයක් නේ. ඒක තමන් අවබෝධ කරගන්න. ඒක තමන්ගේ දර්ශනයක්. ඒක ඇති කරගන්නේ කාංකා විතරන විසුද්ධියේදී. ඒක ඇති වෙන හැටි අපි කතා කරමු ඉදාට. එතකොට මේක තමයි ඒක අවබෝධ කරගන්න ක්‍රමය මුලක් නැති බව අවබෝධ කිරීම. මුලක් තිබීමේ සම්භාවිතාවක් නැහැ කියලා අවබෝධ කිරීමෙන් තමයි සසර මුලක් නැහැ කියලා